Hi guys. අද මමත් එක්ක යමු ගෝල්ෆ් ෆෝර්ට්. ළුවෙක් මීට් වෙන්න තමයි යන්නේ. එයයි මයි සෑහෙන කාලෙකින් හම්බෙලා නැහැ. ඒ නිසා අපි දෙන්නම ඩිසයිඩ් කරා අපි ගෝල් යමු කියලා. ඇත්තටම එයා ඉන්නේ මෙහෙ. මම උදේම ආවා. මං හිතුවට වඩා කලින් ආවා. ඒ නිසා මට ගොඩක් ටයිම් තිබ්බා. එයා එන්න කියපු වෙලාවට වඩා. එතකන් මං එයා එනකන් චුට්ටක් ඇවිද්දා. මොකද උදේ නිසා කවුරුත් වැඩිය සෙනගත් නැහැ. මේ බැරිස්ටා එක හදලා තියෙන්නේ පරණ පෝස්ට් ඔෆිස් එකක. ඇතුළට වඩා එළිය ලස්සනයි කියලා මට හිතුණා. ඒ නිසා මම චුට්ටක් එළියට ආවා. ඇත්තටම එළිය මාර ලස්සනයි. අනිත් එක මගේ යාළුවා එන ටයිමුත් හරි. එතකොට මට එයාව හොයාගන්න ලේසි හින්දා ඊට පස්සේ එයා ආවා. ඇත්තටම මම වීඩියෝ ක්ලිප්ස් ගොඩක් ගත්තා. මම යාළුවවත් එක්ක තමයි බ්ලොග් එක කරනවා කියලා හිතාගත්තේ. ඒ නිසා ක්ලිප්ස් ගොඩක් ගත්තා. හැබැයි මේ බ්ලොග් එක කරේ මම ජූනි වගේ. මේ වෙනකන් එඩිට් කරලා දාගන්න විදියක් තිබුණේ නැහැ. මොකද යාළුවා කැමති නෑ එයාව දානවට. මම සෑහෙන වතාවක් එයාගෙන් ඇහුවා. ඒත් එයා කැමති නැති නිසා එයා කිව්වා එයාව ක්‍රොප් කරලා ඉවරලා මේ බ්ලොග් එක දාන්න මෙමරි එකක් විදියට අපි දෙන්නට මතක හිටින්න කියලා. ෆයිනලි මං ඉතින් එයාව ක්‍රොප් කරලා මේ බ්ලොග් එක අප්ලෝඩ් කරනවා කියලා හිතුවා. අපි දැන් ලන්ච් ගන්න කික්සි එකට යනවා. ෆෝර්ට් එකේකට නෙවෙයි අනිත් බ්‍රාන්ච් එකට තමයි ආවේ. ඒකත් මේ ළඟම තියෙන්නේ. විනාඩි 5ක්වත් යන්නේ නැහැ එතෙන්ට යන්න. මම මෙහි આવොත් මොනවාද try කරන්න කියලා කලින්ම හිතලා තිබුණේ. ඒ නිසා ඕඩර් එක දාලා දැන් එනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. මම ගත්ත ඩ්‍රින්ක් එකේ මම හිතුවේ අතන මේක ගමී බෙයා කෙනෙක් වගේ තමයි ෆොටෝස් වල දැකලා තියෙන්නේ. ඇත්තට මේක අයිස් කියුබ් එකක්. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඕඩර් කරපුවා එනකන් අපි දෙන්න කියව හිටිය අවුරුද්දක විතර දේවල් සහ ගත්තේ අපි ෂෙයා කරගෙන try කරලා බැලුවා. එක එක්කෙනා ආස එක එක රසටනේ. ඊට පස්සේ අපි කෑමත් ආවා. ෆොටෝ එකකුත් අරගෙන ඊට පස්සේ අපි දෙන්න ගොඩක් බඩගින්න හිටියේ. මොකද ගොඩක් දවල් වුණා ඇවිදලා ඉද්දි. ඒ නිසා ඉක්මනට කන්න ගත්තා. දැන් මම ඔය try කරන්නේ අර ගමී බෙයා වගේ හිටපු අයිස් බෙයාව දිය කරන්න. ඒක දිය වෙන්නෙම නැහැ. ඒක අයිස් කියුබ් එකක් වුණාට ඒක ගොඩක් වෙලා යනකම් දිය වුණේ නැහැ. මං උත්සාහය අත්හැරියේ නැහැ හැබැයි.
ඊට පස්සේ අපි දෙන්න ආවා ආයේ කික්ස් එකටම ෆෝර්ට් එකේ තියෙන එකට. මොකද අර එතන ඉස්සරහා ලස්සන නිසා මට ආස හිතුණා එතන ඉඳගෙන මොනවා හරි කන්න. ඊට පස්සේ අපි ස්වීට් දෙයක් ඕඩර් කරා. වොෆල් එකක්. ඇත්තට මේක මාරම රහයි. ඊට පස්සේ අපි දෙන්න ඒක එන්ජොයි කරන ගමන් අපි සුපුරුදු chat එක දාගෙන හිටියා. ඊට පස්සේ අපි ආයේ බීච් එක පැත්තට පොඩ්ඩක් ආවා ඇවිදින්න. ඒ වෙලාවේ අවුව බැහැගෙන යන ගමන් තිබුණ හින්දා චුට්ටක් ඉන්න ආවා. vlog එක end කරන්න තමයි දැන් හදන්නේ. යාළුවටත් good bye කියලා මම දැන් ගෙදර එන්න හදන්නේ. Thank you so much මගේ vlog එක බැලුවට. ආයෙත් අපි අලුත් vlog එකකින් හම්බෙමු. Bye bye.